හරි සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. එතකොට මේ මගේ අතින් වෙච්ච පුංචි අත්වැරද්දක් හින්දා වෙච්ච නස්පැත්තියක් තමයි මම අද ඔයාලට පෙන්නන්න හදන්නේ. මම ඔයාලත් එක්ක නිතරම මේ ගොවිතැන සම්බන්ධ දේවල් දැනුම නිතරම බෙදා ගන්න නිසා ඒ වැරදීම නිසා වෙච්ච දේනුත් ඔයාලට දෙයක් තියෙනවා ඉගෙන ගන්න. ඒ නිසා මේ දේ මම ඔයාලට අද පෙන්නන්න හදන්නේ. එහෙනම් අපි යන් කුඹුරට. හරි ඔන්න මේ එදා මම ඔයාලට කිව්වා අපි අර කලාන්තුරු සහ කුඩුමැටි මර්ධනය කරන්න තෙල් එකක් ගහනවා. ඒක ගොඩක් සැරයි කියලා. මෙන්න පේනවද මට වෙච්ච දේ? මෙන්න මේ කොටසේ ගොයන් ඔක්කොම නිකන් පිච්චිලා වගේ ගිහිල්ලා ටිකක් ඒ ටික විනාශ වෙලා තිනවා පේනවා. මේ මගෙන් වෙච්ච අත්තරද්දක්. මොකද ස්ප්‍රේ මැෂින් එකේ නොසල් එක මේ පැත්තට හරවලා තමයි මම මේ කරාමේ මේවා කරේ. ඒ කියන්නේ කරාමේ මේ ඇරියේ නොසල් එක මේ පැත්තට හරවලා. එතකොට ඒ නොසල් එක හරවලා මේ කුඹුරට තෙල් ටික ගහන්න බහිනකම් අර ඒ කියන්නේ පොඩි තප්පර ගන්නට වැඩිපුර එදිච්ච මේ ඒ වල්නාශක නිසා තමයි මෙන්න මේ හානිය වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට එදත් කිව්වා මම මේ වීඩියෝ එකේදීත් කිව්වා මේ තෙල් එක ගොඩක් සැරයි. එක මත යොදන්න එපා වැඩිපුර ගහන්න එපා එක ළඟ ඉක්මනින් ගහගෙන යන්න ඕනේ කියලා. ඉතින් පේනවනේ මට වෙලා තියෙන දේ. හරි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නන්න හදන්නේ මේ කොටසේදී මේ තියෙන ඔය ලියලි කීපේ පේනවාද ගොඩක් තියෙන වල්. මොකද ගොයමට වැඩිය ගොඩක් වල් තමයි තියෙන්නේ. ගොඩක් තියෙන කලාඳුරු මේ වීඩියෝ එකේදී වලට පැහැදිලි මැදදී ගොඩ ඈත ටික සුදු පාට වගේ පේන්නේ නිකන් උඩින් ලේයර් එකක් වගේ සුදු පාටට පේන්නේ. තනිකරම මේ තියෙන කලාඳුරු. එතකොට මුල්ම කාලේදී වල් පාලනය කරගත්තේ නැත්නම් සිද්ධ වෙන්නේ මේකයි. ඉතින් ඒකයි අපි මොනතරම් සැර බෙහෙතක් හරි කවන්නේ මේ ගහලා පොඩි අවදානමක් හරි අරගෙන මේ වල් පාලනය කරගන්නේ මේ දේ වෙන හින්දා. ඉතින් මම ඔයාලට ඒකත් මේ වීඩියෝ එකෙන්ම පෙන්නන්න හිතුණා. ඉතින් මේ එයාලට ඒ සිද්ධ වෙච්ච වල් පාලනය කරගෙන බැරි වෙච්ච හේතුව නිසා දැන් පේනවද මෙයාලා මේ අතින් මේ වල් ගලවනවා. මේ පේනවද වල් ඔය ගලවලා දාපු වල් තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන ගොජර තමයි ඔය ගලලා එයාලා මිටි බැඳලා දාලා තියෙන්නේ. ඉතින් මුල්ම කාලේ වල් පාලනය කරගත්තම මේ වගේ ලොකු ශ්‍රමයක් දරාගෙන ගොඩක් මහන්සි වෙන්න වෙනවා මේ වල් ඉවත් කරගන්න. හරි ඔන්න ඔහොම තමයි වල් පාලනය කිරීමේදී වෙච්ච අත්තරද්ද නිසා මට වෙච්ච දේ. ඉතින් ඒ දේ වෙලා හරි කොහොම හරි අපි මේ මුල්ම කාලේ වල් පාලනය කරගත්ත නිසා තමයි අපේ ගොයම දැන් මේ හරි මේ විදිහේ තත්ත්වයට හරි ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් අර මම කලින් ඔයාලට පෙන්වුව විදිහටම වල් තමයි වැඩිපුර වර්ධනය වෙන්නේ. ඉතින් ඒතකොට සාරවත් අස්වැන්නක් ගන්න අපිට අමාරුයි. ඊට පස්සේ අර වගේ දැක්ක ඔයාලා වීඩියෝ අර කට්ටිය ගොඩක් ගාලා වල් අතින් ගලවන්න සිද්ධ වෙනවා අවසානයේට. ඒ කියන්නේ වල් ඔය අවස්ථාවේදීත් වල් පාලනය කරන්න වල්නාශක යොදන්න තියෙනවා. ඒ වල්නාශක ටිකක් මිල අධිකයි. මොකද හේතුව ගොයන් ගහ කියන්නේ ගොයමට වයස වැඩි වෙන්න අපි යොදන වල් වල මේ වල්නාශකවල මේ මිල වැඩි වෙනවා. ඒ නිසා තමයි ඒ කට්ටිය දැන් මේ මොහොතේ එයාලට අතින් ගලවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ දේවල් මම ඔයාලගේ දැනුමට එකතු කරන්න හිතුවේ. ඉතින් අපි නිතරම මේ දේවල් ගැන සාකච්ඡා කරන හින්දා ඉතින් මේ ආයෙත් දවසක මේ වගේ මේ දැනුමට දෙයක් ඔයාලගේ දැනුමට දෙයක් එකතු කරන්නම් මම. ඉතින් එහෙනම් එතකන් ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.